ආරම්භවල කියලා දෙන්නේ වායු වල තියෙන ඉතාම වැදගත් තේරියක්. ගොඩක් අය වැරදියට තේරුම් ගන්න ඉන්න තේරියක්. හරිද? මේක අපි හරියටම ඉගෙන ගමු. මම මේක වෙන්නේ කොහොමද කියන එක හරියටම පැහැදිලි කරනවා. ඒ කියන්නේ ළමයි ඔයාට තාත්වික වායුවක් සඳහා බැන්ඩ්වාල් සමීකරණය ව්‍යුත්පන්න කරද්දී කරන ශෝධන දෙක. පීඩන ශෝධනය සහ පරිමාණ ශෝධනය හරියටම මම පැහැදිලි කරන්න යන්නේ හේතුත් එක්ක. හරිද? හරියට මේක තේරුම් ගන්න. වෙන්න කියන්නේ. ඉස්සලම අහගන්න ඔබ මේ විස්තරේ චාලකණක සමීකරණයට අනුව PV සමානයි 3n එකක් nn c වර්ග වා. හරි. මම මේක ලොකු විස්තර ගන්න යන්නේ නැහැ. මේකෙම එක සාධකයක් ගන්නවා පීඩනයට බලපාන සාධකයකට වායු වල. හරිද? මේක කියනවා වායුක පීඩනයේ සාධක තුනක් මත තබාගමු කියලා. එකක් තමයි වායුණුක ස්කන්ධයට අනුලෝම සමානුපාතිකයි. කියන වායුණුක ස්කන්ධය වැඩි නම් පීඩනය වැඩි. ඒ වෙයි කියලා මම මෙතන විස්තර ගන්න යන්නේ නැහැ. මම ඔයාලට විස්තර ගන්න යන්නේ බැන්ඩ්වාල් සමීකරණය හදන්න. අනිත් එක මේකේ තියෙනවා වායුවක පීඩනයේ තීරණය වෙනවා වර්ග මධ්‍යන්න වේගයන්. හරිද? අනිත් එක වායුවක පීඩනයේ තීරණය වෙනවා ඒකක පරිමාවක තියෙන අණු සංඛ්‍යාව අනුව. මේක මම මෙතන කියලා ගත්තේ. ඔය චාලකණක සමීකරණයේ තියෙන ඕක තමයි පැහැදිලිව විස්තර වෙන්නේ. වායුවක පීඩනය වායුණුක ස්කන්ධය මත රඳා පවතිනවා. වර්ග මධ්‍යන්න වේගය මත රඳා පවතිනවා. ඒකක පරිමාවක තියෙන අණු සංඛ්‍යාව මත රඳා පවතිනවා. ඒතර කාටද හිතනවා උෂ්ණත්වය මේක නෑ කියලා. උෂ්ණත්වය මත පීඩනය වෙනස් වෙනවා. ඒක තියෙන්නේ මෙතන. උෂ්ණත්වය වෙනස් වෙද්දී මොකද වෙන්නේ? වර්ග මධ්‍යන්න එක වෙනස් වෙනවා. ඒක මෙතන ඉන්නවා. හරි. මම දැන් බැන්ඩ්වාල් සමීකරණයේදී ගන්නවා දෙන්නේ සාධකය. මොන මේක? බැන්ඩ්වාල් සමීකරණය විප්පන්න කරා. හරි. බලන්නකෝ. ඉස්සරලාම තාත්වික වායුකුයි පරිපූර්ණ වායුකුයි. එතන මේ වායු සම්පල දෙකක් තියෙනවා. එකම පරිමාව තියෙන්නේ, එකම මෝල් ප්‍රමාණය තියෙන්නේ, එකම උෂ්ණත්වය තියෙන්නේ. සාධක ඔක්කොම සමානයි. එකම වෙනස මේකේ තියෙන තාත්වික වායු සම්පලයක්, මේකේ පරිපූර්ණ වායු සම්පලයක් තියෙනවා. පරිපූර්ණ වායු සම්පලයක්. හරිද? මේ තාත්වික වායුකුයි පරිපූර්ණ වායුකුයි ගද්දී දැන් මේ දෙන්න එකම තත්වයේ හිටියට මේ වාජන තුල පීඩන සමාන නැහැ. කියන්නේ පරිපූර්ණ වායුවකින් ඇති කරන පීඩනයයි තාත්වික වායුවකින් ඇති කරන පීඩනයයි සමාන නැහැ. හරිනේ? ඔතනදී අපි උෂ්ණත්වමාන නියත හින්දා මෙහෙම හිතමුකෝ. මෙතන පරිපූර්ණ වායුවන ඉන්නවා. මේකේ තාත්වික වායුවන ඉන්නවා. මේ අතර අන්තර්ක්‍රියා තියෙනවා. මේ අතර අන්තර්ක්‍රියාවකුත් නැහැ. එතකොට මම මේ සාධකය බලනවා ඈ. මෙතන දැන් ඒකක පරිමාවක තියෙන අනුගාන වැඩි වෙනවා. අපි ගත්ත මොකද්ද? ඒකක පරිමාවක තියෙන අනුගාන පීඩනයට අනුලෝම සමානුපාතිකය කියලා ගත්තා. ඒක පරිමාවක තියෙන අනුගාන පීඩනයට අනුලෝම සමානුපාතිකය කියලා. මේක ඉඳ ගත්තේ. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ ඒකක පරිමාවක තියෙන අනුගාන වැඩි වුණාම තාත්වික වායුක පීඩනය අඩු වෙනවා. හරිද? තාත්වික වායුක පීඩනය අඩු වෙන්න මේක හේතු වෙනවා. ඒකක පරිමාවක තියෙන සංඛ්‍යාව වැඩි වීම. ඒක තාත්වික වායුක පීඩනය අඩු වෙන්න හේතු වෙනවා. පරිපූර්ණ වායුක පීඩනය වැඩි වෙන්නේ. හරිද? මේකෙදී ඉස්සරම සරල විදිහට මෙතන පීඩන සංසන්දනය කරලා එන්නකෝ. මෙතන දැන් මේගොල්ලෝ ගිහිල්ලා වාදනයේ විත්ති මත ගැටලා තමයි පීඩනය ඇති කරන්නේ. ඒතර වැඩි වේගකින් ගිහිල්ලා ගැටුණොත් වැඩි පීඩනයක් ඇති කරනවා. මෙයාලට නිදහසේ ගමන් කරන්න පුළුවන්. අනිත් පැත්තට කිසිදු අන්තර්ක්‍රියාවක් නැහැ. කිසිදු අන්තර්ක්‍රියාවක් නැහැ. මෙයාලගේ ගමන් කිරීමට අනිත් පැත්තෙන් බාධා වෙනවා. හිතන්නකෝ මෙයා යන්න යනවා තව එක්කෙනෙක් අදිනවා. ඒ හින්දා තමයි මේගොල්ලෝ වාදනයේ ගැටිලා ඇති කරන තෙරපුම. එම තත්ත්වයට තියෙන පරිපූර්ණ වායු අණුවක් වාදනයකට ඇති කරන තෙරපුමට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ යන එක පොඩ්ඩක් අදිනවා වගේ එකක් වෙනවා. ආකර්ෂණ බල වලින්. ඒකට ගිහලා ඇති කරන තෙරපුම ටිකක් අඩුයිනේ. ඒ හින්දා හොඳට මතියා ගන්න ඉස්සලා මේ සාධක. තාත්වික වායුවේ පීඩනය මෙන්න එකම තත්ත්වයට තිබ්බොත් පරිපූර්ණ වායුවේ පීඩනයට වඩා අඩුයි. හරිද? දැන් බැන්ඩ්වාල් සමීකරණයේදී කරන්න හදන්නේ දැන් මෙයාගේ පීඩනය අඩුයිනේ. ඒක සඳහා පීඩන ශෝධනයක් කරනවා. කියන්නේ අඩු වෙච්ච පීඩනය මගහැර ගන්න යම් පීඩන ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා ඒක පීඩනයේ පරිපූර්ණ තත්ත්වයටපත් කරනවා. පරිපූර්ණ එක පීඩනයට සමාන කරනවා. හරිද? ඒකට කරන්නේ මේ මේවා. හොඳට බලා ගන්න. දැන් ළම හිතන්නකෝ වායු සාම්පලයක ඒකක පරිමාවක තියෙන අනුගාන වැඩි. ගොඩ අණු තියෙනවා. ආර්ථික වායුව. හරිද? ඔය අනුගාන වැඩි වුණාම මේ අතර ආකර්ෂණ බල වැඩි. දැන් පීඩන අඩු වෙන්න හේතු වෙන මොකද්ද? ප්‍රධාන වශයෙන්ම වායුන් අතර ආකර්ෂණ බල පැවතීම. එතකොට මේ ඒකක පරිමාවක තියෙන අනුගාන වැඩි වුණාම දැන් මෙයාලා දැන් මෙහෙම ගමන් කරන වාදයේ විත්ති මත ගැටෙන්නේ.
ගැටිති මේගොල්ලෝ අදිනවා. ආකර්ෂණ බල තියෙනවනේ. අනිත් එක නෑ නැදිනවා. කියලා බිත්ති මත ගැටෙන එක අනිත් අය අදිනවා වලක්කන ටික. එතකොට ඔයාලට තේරෙනවද මේගොල්ලෝ යන වේගය ටිකක් අඩු වෙනවා කියලා. අයි ආකර්ෂණ බලයෙන් හින්දා යන වේගය අඩු වෙනවා. ඒතර වේගය අඩු වීම එක හේතුවක් වෙනවා ඒකක පරිමාවක තියෙන අනුගාන වැඩි වෙද්දී පීඩන අඩු වෙනවා. ඒක පරිමාවක තියෙන අනුගාන වැඩි වෙද්දී ආකර්ෂණ බල වැඩි. ඒතර එයා ගමන් කරන වේගය අඩු වෙනවා. ඒතර වේගය අඩු වීම පීඩන අඩු වෙන්න එක හේතුවක්. අය ළමයි වේගය අඩු වෙනවා වගේම වේගින් යනවා දැන් අඩු වෙනවා. අය ඒකක පරිමාවක ඇති කරන ගැටුම් ගන්න. ඒකක කාලෙකින් ඇති කරන ගැටුම් ගන්න අඩු වෙනවා. දැන් මෙතන ගැටුම් වාර ගන්න අඩු වෙනවා කියලා. ගිහිල්ලා ගැටෙන්න يعني හිතන්නකෝ ඒකක කාලෙකින් අපි නිරීක්ෂණය කරද්දී මේගොල්ලෝ යන වේගය අඩු වුණාම ඇතිවන ගැටුම් ගන්න අඩු වෙනවා. ඒකයි ඔය වම් හැප්පෙන එකත් සලකනවා. ඊට වඩා හිතන්නකෝ මේ වේගය අඩු වීම ඒකක කාලෙකින් ඇති කරන ගැටුම් සංඛ්‍යාව වැඩි. එතකොට මේ ඒකක පරිමාවක තියෙන අණු සංඛ්‍යාව වැඩි වීම කියන එක පීඩනය අඩු වෙන්න සාධක දෙකක් විදිහට බලපානවා. එකක් වේගය අඩු වීම හින්දා අනිත් එක ඇති කරන ගැටුම් සංඛ්‍යාව අඩු වීම හින්දා. ඕක අපි ගන්නවා. ඒතර පීඩන අඩු වෙන්න බලපාන ආකාර දෙකකට එන්න ඒකක පරිමාවක තියෙන අනුගාන වැඩි වෙච්ච එක පීඩන අඩු වීම සඳහා වර්ගයකින් බලපානවා කියලා ගන්න. වර්ගයකින් බලපානවා කියලා. හරිද? දැන් අහගන්න හොඳම තීරිය. හරිද? ඔයාලා දන්නවා අණු සංඛ්‍යාව කියන එක මෞල සංඛ්‍යාවතාවක් අවගාඩ්‍රෝ අංකය කියලා ගත්තා හැකි. අණු සංඛ්‍යාව කියන්නේ මෞල සංඛ්‍යාවතාවක් අවගාඩ්‍රෝ අංකය කියලා ගත්තා හැකි. එතකොට මම මේක මෙහෙම ලියනවා ඈ. P සමානුපාතිකයි. මෙතන මම දානවා මෞල සංඛ්‍යාවතාවක් අවගාඩ්‍රෝ අංකය B වර්ගය. හරි. අවුලක් නැහැ නේද? හරි. දැන් ඔයාලා දන්නවා මෙතන L කියන්නේ නියතයක්. අවගාඩ්‍රෝ අංකය කියන්නේ නියතයන්නේ. ඒතර L වර්ගය කියන එක නියතයක්. එතකොට හොඳට බලන්න මම ගන්න විදිය ඕන නේද? සමාන ලකුණක් දාන්න යන්නේ. දැන් මෙහෙම ලියන්න බෑනේ අපිට. මේක සමාන කරන්න බෑ. සමානුපාතිකය කියලා ගත්තේ. L නියතයක්. L වර්ගය නියතයක්. n බෙදීම b කියන එක නියත නැහැ. n බෙදීම b කියන එක නියත නැහැ. එතකොට L වර්ගය කියන එකයි දැන් n වර්ගය නවදනවා ඈ. n වර්ගය b වර්ගය. ඕක නියත නැහැ. මෙතන L වර්ගය කියන එක නියතයක්. අන්ගේ L වර්ගය කියන්නේ නියතයයි. දැන් මෙතන සමානුපාතික ලකුණ අයින් කරන දාන්න නියතයයි දෙකම එකට අපි සලකනවා a කියලා. එතකොට a කියන එක ඇතුලේ අවගාඩ්‍රෝ අංකයේ වර්ගය තියෙනවා. L වර්ගයේ නියතයක් ඉඳගත්ත ඒකයි සමානුපාතික ලකුණ අයින් කරන දාන නියතයයි. ඒකේ සමස්ත නියතය තමයි a කියලා ගන්න. එතකොට මේක තමයි මේ තියෙන පීඩන ප්‍රමාණය. මේ තියෙන්නේ දැන් සමාන කලකට පීඩනයක් කරා. මේ තියෙන්නේ තාත්වික වායුවක ආකර්ෂණ බල තිබෙන්න අඩු පීඩනය. තේරුණාද? ආර්ථික වායුවක ආකර්ෂණ බල තිබෙන්න අඩු පීඩනය. එතකොට පීඩන ශෝධනයේ දැන් තාත්වික වායුවේ පීඩනයේ පීනම් එයාගේ ආකර්ෂණ බලෙන්ද අඩු පීඩනය තියෙන්නේ. මෙච්චර ප්‍රමාණයක්. ඒක මෙතනට එකතු කරනවා. එදීම v වර්ග. දැන් මොම් තාත්වික වායුවේ පීඩනයට අර ආකර්ෂණ බලෙන්ද අඩු පීඩනය මෙතනට එකතු කරා. හරිද? ඔක තමයි පීඩන ශෝධනය කියලා කියන්නේ. මේ තියෙන තාත්වික වායුවේ පීඩනය මේ අර ආකර්ෂණ බලෙන් නිසා අඩු පීඩනය. ඒ කියන්නේ නියතයක්. එක එක වායු සඳහා නියතයක්. දැන් ඕක ළමයි ආකර්ෂණ බල හින්දා එන නියතයක් නෝක. ඒ කියන්නේ ආකර්ෂණ බල සම්බන්ධ නියමයක්. පරිපූර්ණ වායුවක් සඳහා ආකර්ෂණ බල මුකුත් නැහැ. එහෙනම් පරිපූර්ණ වායුවක් සඳහා ඒ බිඳුවයි. අවුලක් නැහැ නේ බිඳුවක් වුණා. එයාට ශෝධනය කරන්න ඕන නැහැ මේ පදයෙන් බිඳුවක්. හරිනේ? එයාට පිට නඩුවීමක් වෙලා නැහැනේ. හිතන්නකෝ ළමයි ආකර්ෂණ බල ප්‍රබල වායුවක් නම් ආකර්ෂණ ප්‍රබල වායුවක් නම් එයාගේ පීඩනය අඩුවීම වැඩි. ඒක ගොඩක් අඩු වෙනවා. ඒක හිතන්නකෝ යන වේගය අඩුයි අනිත් අය අදිනවා. ඇති කරන ගැටුම් අඩුයි. ඒතර ආකර්ෂණ බල ප්‍රබල වායුවක් සඳහා මෙයාට ටිකක් වැඩි පීඩනයක් එකතු කරන්න. වැඩි පීඩනයක් එකතු කරන්න තමයි ඒගොල්ලන්ගේ ඒවලගේ වැඩි. ආකර්ෂණ බල දුබල වායු ඉන්නේ. දැන් ඔය H2 හීලියම් වගේ ඒවා ඒගොල්ලන්ගේ ඒවලගේ අඩුයි. එයාලගේ ලොකු ආකර්ෂණ බලින්ද පීඩන අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා එයාලට ඒවලගේ අඩුවගයක් තියෙනවා. ඔය කීප එක හරියටම තේරුණා. හරිනේ? බලන්න ඔහොම තේරුම් ගන්න ඕනේ. නිකන් නැත්තම් P ධන A වර්ග බෙදීම B වර්ග. P කියන්නේ පීඩනය තාප්තික වායුවේ. ඉච්ඡර දන්නේ නැත්නම් අතින් ගන්න මේක පරිපූර්ණක පීඩන කියලා දැනක් තියෙනවා. මෙතන තියෙන්නේ A වර්ග බෙදීම B වර්ග කියන්නේ එකතු කර ප්‍රමාණය. ඇයි එකතු කරේ? A කියන්නේ මොකද්ද? ඒ ඇතුලේ තියෙන සාධක අංගවත් එක්කම තේරුම් ගන්න. හරියට ඉගෙන ගන්න ඉගෙන ගන්න. තේරෙනවද මෙහෙම? දැන් PV සමානයි NRT වල මේක දැන් පරිපූර්ණ වායුවට දාන්නේ. ඕක ඕන වායුවකට දාන්න පුළුවන් වෙන්න දැන් ශෝධනය කරන්න තමයි යන්නේ. දැන් පීඩනය හරි. එතන මේකේ P උඩට ගන්න මේක. ආයෙ තියෙනවා පරිමා ශෝධනය. හරි. ඔය ගොඩක් අය පටලගෙන ඉන්නවා ළමයි පරිමා ශෝධනයේදී කරන්නේ මෙන්න එකක් දන්නවනේ මොකද V ඍණ NB කියලා.
අර තාත්වික වායු අණුවකට පරිමාවක් තියෙනවා. ඒක නැතිකරන්න NB ප්‍රමාණයක් අඩු කරනවා කියලා. මම මේ වීඩියෝ කරන්නත් හේතුව සමහර අය උගන්වලා වෙන්න ඇති. මම අහන සර් උගන්වලා ලේසි ක්‍රමයක් තියෙනවා. තාත්වික වායුවකට අණුවකට පරිමාවක් තියෙනවා. පරිපූර්ණ වායුවකට පරිමාවක් නැහැ. ඒ ඉඳලා තාත්වික වායුවේ තිබ්බ පරිමාවෙන් යම් ප්‍රමාණයක් අඩු කරලා ඒක පරිපූර්ණතාවයට ලං කරලා කියලා. හරිද? ඔයගේ වැරදිව උඩ දාගන්න එපා. අහගන්න ඔබ මෙහෙම. පරිමා ශෝධනය කියන හොඳට අහගන්න. දැන් මම මේක කරනවා. පරිමා පීඨ ශෝධනය හරි ඈ. දැන් මම පරිමා ශෝධනය තමයි කරන්න තියෙන්නේ. හරි. මේ තාත්වික වායුවකට සැලකිතු පරිමාවක් තියෙනවා. පරිපූර්ණ වායුවකට සැලකිතු පරිමාවක් නැහැ කියන එක හරි. හරිද? අහන්නකෝ. දැන් මේම. හරිද? ඒක හරි. මම කියන්නේ ඒක පරිමා ශෝධනයේදී වීරිනෙන් NB කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන් එහෙම උගන්න හරියටම ඈ. හිතන්නකෝ වාජනීය වීවන පරිමා වීවන වාජනයක් තියෙනවා. වාජනීය වීවන වාජනයක් නෙමෙයි. පරිමා වීවන වාජනයක් තියෙනවා. දැන් තමයි පරිපූර්ණ වායුවක් මේක අඩංගු කරලා තියෙනවා. අපි ඒතර ගන්නේ වායුව ව්‍යාප්ත වන පරිමාව වාජනයේ පුරාම ව්‍යාප්ත වෙනවා කියලා ගන්නවා. අපි තාත්වික වායු ගණන් හදද්දිත් එහෙම ගන්නවා. ඉතින් මට මතක නැහැ තාත්වික වායු ගණන් හදද්දි අපි උපකල්පනය කරනවා පරිපූර්ණ සැසිරේ කියලා. එහෙම නැත්නම් ඉතින් වාජනයේ පුරාම ව්‍යාප්ත වෙනවා කියලා ගන්න බෑ යාළුවා. පැහැදිලිද? පරිපූර්ණ වායුවක් වාජනයේ පුරාම ව්‍යාප්ත වෙනවා. ඇයි ඒ යාගේ තියෙන අණු කිසිම පරිමාවක් අයත් කරගන්නේ නැහැ. වායු අණුවක් කියන්නේ මොකද්ද? පරිමාවක් රහිත ලක්ෂී ස්කන්ධයක්. ත්‍රියාල පරිමාවක් අයත් කරගන්නේ නැහැ. වායු අණුවකට වාජනයේ පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවන්. පැහැදිලිද? තාත්වික වායු අණුවක් ගත්තොත් ඒ වායු අණුවකට සැලකිතු පරිමාවක් තියෙනවා. මේගොල්ලන්ට සැලකිතු පරිමාවක් තියෙනවා. හරි. මම ගන්නවා මේ වායු අණු එකක පරිමාව අණු එකක පරිමාව B කියලා ගන්නම්කෝ. අණු ගණන ගමු මේව. අණු ගණන. ඒක මම ගන්නවා n කියලා. ඔච්චරක් ඉන්නවා. හරි. එතකොට වායු අණු වල මුළු පරිමාව. වායු අණු වල මුළු පරිමාව. එතකොට තමයි එකක් NB නම් n ප්‍රමාණයක් ඉන්නවා නම් NB කියලා ගමු. NB. නේ? දැන් තව චුට්ටක් අපි ඉස්සරහට ඉගෙන ගමු ඈ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේගොල්ලෝ යම් පරිමාවක් අයත් කරගන්නවානේ. එතකොට වායු අණු වලට පැතිරෙන්න මේ වාජනය පුරාම පැතිරෙන්න බෑ. ඉතින් මෙයාට පරිමාවක් තියෙනවා කියන්නේ ඒගොල්ලෝ යම් පරිමාවක් අයිති කරගෙන ඉන්නේ. හරිද? ඔයා නිකන් සරලව මෙහෙම හිතන්නකෝ. මෙහෙම පරිපූර්ණ වායුවක් දාලා මෙතන වාජනීය පරිමාව B මෙතන හිතන්නකෝ කිසියම් ඝන සංරචකයක් අයිති කරගෙන ඉන්නවා කියලා B not පරිමාවක්. එතකොට වායුව අයිති කරන පරිමාව B කියලා ගන්න පුළුවන්ද? දැන් මේක අඩු කරලා තමයි වායුව අයිති කරගන්න පරිමාව ගන්න. එයි නෑ යම් පරිමාවක් අයිති කරගෙන ඉන්නේ. ඉතින් තාත්වික වායු අණුවකුත් යම් පරිමාවක් අයිති කරගෙන ඉන්නේ. හරි. එක්කෙනෙක් V පරිමාවක් අයිති කරගත්තොත් අණු N තියෙනවා නම් NV ප්‍රමාණයක් වායු අණු කොහොම පරිමාව අයිති කරගෙන ඉන්නවා. එතකොට වායුවට සැබෑ ලෙස ව්‍යාප්ත වෙන්න පුළුවන් පරිමාව V නෙමෙයිනේ. මේගොල්ලෝ අයිති කරගෙන ඉන්න පරිමාව අයින් කරනවා. හරිද? බයි ඕක නෙමෙයි හරිම දියදී. මේ එක වායු අණුවක් දැන් වායු අතර විකර්ෂණ බලක් තියෙනවානේ. එක වායු අණුවක් එයාගේ පරිමාව වගේ හතර ගුණයක පරිමාවක්. එයාගේ පරිමාවගේ හතර ගුණයක පරිමාවක් අනිත් අයට පැතිරෙන්න දෙන්නේ නැතුව අවහිර කරනවා කියලා සලකනවා. එක වායු අණුවක් එයා වගේ හතර ගුණයක පරිමාවක් ආසන්න වශයෙන්. අනිත් අයට ව්‍යාප්ත වෙන්න දෙන්න නැතුව හිතනවා එයා අයිති කරගෙන ඉන්නවා කියලා වගේ. එයා ඉතින් මේ හතර ගුණයක පරිමාවක් කරා යන්න දෙන්නේ නැහැ අනිත් අයට. එතකොට වායු අණු එකක් අවහිර කර ඇති පරිමාව. අවහිර කර ඇති පරිමාව එකක් V වුණාට එයාට තමන්ගේ අංශුවේ පරිමාව විතරක් නෙමෙයි ළමයි අවහිර කරන් ඉන්නේ. එයාට පුළුවන් ආසනසෙන් එයාගේ හතර ගුණික පරිමාවක් අවහිර කරගන්න. එහෙනම් අනිත්‍යයට යන්න දෙන්න තු එයා ගන්න. ඒ කියන්නේ මේ වායුවට ව්‍යාප්ත වෙන්න දෙන්නේ නැතුව එයා ඉච්ඡර පරිමාවක් අයිති කරගන්නවා කියලා හිතන්න ඕනේ තමයි. හතරක් V ප්‍රමාණයක් අවහිර කරගෙන ඉන්නේ. එතකොට වායු අණු සියල්ල අවහිර කර ඇති පරිමාව. අවහිර කර ඇති පරිමාව. එතකොට එක්කෙනෙක් හතරක් V අවහිර කරන් ඉන්නවා නම් වායු එන්න ඉන්නවනේ. n වතාවක් හතරයි මෙච්චර ප්‍රමාණයක් අවහිර කරන් ඉන්නේ. හරිනේ. කොහොම එකක් නැහැ දැන් ඉතින් වැන්ඩවාල් සමීකරණය. ඕක හොඳට තේරුම් ගන්න වෙන්නේ. වායු අණුවක පරිමාව නෙමේ මම කියන්නේ මේක. වායු අණුවක් අවහිර කරන පරිමාව තමයි ඔය 4V කියන එක.
ඕක තමයි වැන්ඩවාල් සමීකරණයේදී B කියලා අරන් තියෙන්නේ. වායු අණුවක පරිමාව නෙමේ වායු අණුවක් අවහිර කර ඇති පරිමාව. මම කියන එක තේරෙනවද? V පරිමාවක් ගන්න වායු අණුවක් එයාගේ 4 ගුණික පරිමාවක් අවහිර කරලා තියෙනවා. අවහිර කරනවා කියන එක මම ළමයි නම් දල වශයෙන් හිතන්නකො අර වායු අණුවකට යම් පරිමාවක් තියෙනවනේ. ඒතර වායු අණු අනිත්‍යවට ව්‍යාප්ත විය හැකි පරිමාව ඒ ටික අයින් කරලා සලකනවා. නිකන් මම අර කියේ ඝනයක් සංරචකයක් තිබ්බොත් ඒක අයින් කරනවා කියලා. අන්න ඔක ඒ ටික අයින් කරන්න ඕන. ඒතර එක වායු අණුවක පරිමාව V නම් එයා 4V පරිමාවක් අවහිර කරන්නේ. ඔය වායු අණු එකක් අවහිර කර ඇති පරිමාව තමයි B කියන්නේ. හරිද? එතකොට මේ කොටස තමයි B කියන්නේ. වායු අණු සියල්ල අවහිර කර ඇති පරිමාව. අවහිර කර ඇති පරිමාව. හරිද? එතකොට සියල්ල අවහිර ඇති පරිමාව කොච්චරද දෙන්නේ? n b ප්‍රමාණයක්. එක්කෙනෙක් අවහිර කරන පරිමාව b n ප්‍රමාණයක් අවහිර කරන පරිමාව මොකද වෙන්නේ? nb. තේරුණානේ? ඔයාලා ළමයි මේ සිලබස් අවුට් එහෙම ඒවා නැහැ. ඔවා තියෙනවා සිලබස් එකේ. මේවයි තියෙනවා. ඒතකොට හිතන්න දෙන්නේ එහෙම. b කියන නියතය වැන්ඩවාල් නියතයක්. ඒක වායු අණුවේ සයිස් එක සම්බන්ධ මිනුමක්. කියන්නේ ප්‍රමාණය සම්බන්ධ මිනුමක්. සයිස් එක වැඩි නම් එක අණුවක පරිමාව වැඩි කියන එක කියන්නේ. ඒක වැඩි නම් ඒ වගේ 4 ගුණයකයි අවහිර වෙනවා. ඉතින් ඊට වඩා වැඩි එක්කෙනෙක් තව 4 ගුණයක් අවහිර කරගන්නවා. ඒතකොට ළමයි එයා හිතන්නකො අවහිර කරන පරිමාව වැඩි වෙනවනේ. එතකොට වායු අණුවක සයිස් එක වැඩි නම් B වලගෙත් වැඩි. B කියන්නේ මම B කියන එක ගත්තොත් හොඳට තේරුම් ගන්නකො. එක් වායු අණුවක් අවහිර කර ඇති පරිමාව. ඒතර වායු අණුව විශාල නම් දෙන පොඩි එකට වඩා විශාල කෙනෙක් ලොකු ප්‍රමාණයක් අල්ලගෙන ඉන්නවා. එතකොට වායු අණුව විශාලයි නම් සයිස් එක වැඩි නම් B වැඩි. සයිස් එක කුඩයි නම් B අඩුයි. පරිපූර්ණ වායුවක පරිමාවක් තියෙනවා කියලා ගන්නවද? වායු අණු පරිමාවක් රහිත පරිමාවක් නැහැ කියලා සලකනවා. ඒ හින්දා පරිපූර්ණ වායුවක් සඳහා B මොකද වෙන්නේ? බිඳුව වෙනවා. පැහැදිලිනේ? අහන්න පරිමා ශෝධනය මෙතන ආදේශ කරන විදිය. මේ V කියන්නේ එයාට සැබෑ ලෙසම ව්‍යාප්ත විය හැකි කියලා බලාපොරොත්තු වෙන පරිමාව. පරිපූර්ණ වායුවක් නම් ව්‍යාප්ත වෙන පරිමාව. B මෙච්චරක් ව්‍යාප්ත වෙන්න පුළුවන් ඒ කියන්නේ පරිමාව තුළ පරිපූර්ණ වායුවක් තිබුණා. එයාට අර පරිපූර්ණ වායුවකට සැලකිතු පරිමාවක් නැහැනේ. පරිමාවක් රහිත කියලා ගන්නනේ. එයාට තමයි වායුව පුරා ව්‍යාප්ත වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ව්‍යාප්ත විය හැකි පරිමාව. පරිපූර්ණ නම් ව්‍යාප්ත විය හැකි පරිමාව. n කියන්නේ වායු අණු සංඛ්‍යාව, b කියන්නේ එක වායු අණුවක් අවහිර කරලා තියෙන පරිමාව. මම පෙන්වන්න දෙන්නේ මේක. අවහිර කරලා තියෙන පරිමාව. ඒ ටික අඩු කරාම තමයි හරියටම වායුව ව්‍යාප්ත වෙන පරිමාව වෙන්නේ. තේරෙනවද? ඔක තමයි පරිමා ශෝධනය. දැන් පීඩන ශෝධනය. හරි p v සමානයි nRT. ඔක තමයි වැන්ඩවාල් සමීකරණය. a නියත b නියතව තේරෙනවනේ. ඔය සමහර කියනවා පරිපූර්ණ වායුව විතරයි දාන්න පුළුවන් කියලා. ධාතුක වායුවට විතරයි දාන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. පරිපූර්ණ වායුවක් සඳහා a බිඳුව වුණාම p කියවෙනවා. b බිඳුව වුණාම v කියවෙනවා. pv සමාන nRT කියලා. හරිනේ. a වලගෙන් එන විදිය b වලගෙන් එන විදිය ඔක්කොම පැහැදිලි කරලා. හරිනේ. ඒක වායුනොත් එක වායුනේ ආකර්ෂණ බලය සම්බන්ධ වෙනුමක්. b කියන්නේ වායුනක ප්‍රමාණය සම්බන්ධ වෙනුමක්. හරිද ළමයි? ඕක තමයි වැන්ඩවාල් සමීකරණයේ හරිම තියරි ටික. ওই විදිහට ඉගෙන ගන්න හේතුත් එක්ක කොහොමද ආවේ කියන එක. නැත්නම් පොඩි ලේසි ක්‍රමයක් ඉගෙන ගන්න එපා. වායු වල ලේසි ක්‍රම කරලා වායු වලින් MCQ කරන්න බෑ. සාමාන්‍ය ළමයින්ට ලේසි පාඩමක් විතරන වායු පරිපාඩම. ඊයේ P සමාන හරි දාලා ගන්න හදනින්ද. තේරිය අමාරුම පාඩමක් විදිහට තමයි සලකන්න ඕනේ වායු කියන එක. වායු වල තේරිය හරියට ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අර එන්නේ MCQ කරන්න බෑ. හරි නේද?